Welcome to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අද නොවැම්බර් මාසේ 7 වෙනිදා. අද දවසෙන් ටිකක් තමයි මම ඔයාලට අරගෙන එන්නේ. උදේම අවදි වෙලා පහන පත්තු කරලා බුදුන් වැඳලා අද දවස පටන් ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. අද දවසේ කරන්න වැඩ ගොඩාක් තිබුණත් ඒ ඔක්කොම කරලා ඉවර කරගන්න තරම් මයින්ඩ් එකක් ඇත්තටම අද මට තිබුණේ නැහැ. ඒ කොහොම වුණත් මට පුළුවන් උපරිමයක් කරනවා කියලා හිතාගෙන මම අද දවස පටන් ගත්තා. අද උදේම මට කුරියකින් පාර්සල් එකක් ඇවිත් තිබුණා. මේක ඇත්තටම මම කලින් දාලා තිබුණ ඕඩර් එකක් මම ඒ ඕඩර් එක දාපු තැනට කියලා ආයෙම එක්ස්චේන්ජ් කරගත්තා. මොකද මම කෝඩ් ට්‍රැක් එකක් ඕඩර් කරා. කලින් මම ඕඩර් කරපු කෝඩ් ට්‍රැක් එක ඒක මම ගෙන්නලා බලද්දී කෝඩ් ට්‍රැක් එක කියන්නේ ඩැමේජ් වෙලා තිබුණා. ඉතින් මම එයාලට කෝල් කරලා එයාලගේ කස්ටමර් සර්විස් එකට කියලා ඒක එක්ස්චේන්ජ් කරගත්තා. දැන් මේ අද ඇවිත් තියෙන්නේ එයාලා මට අලුතින් එපු පාර්සල් එක. ඉතින් ඇත්තටම ඔන්ලයින් ඕඩර්ස් දාද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ පේජ් එක හොඳද? එයාලව හරියට රෙකමන්ඩ් කරන්න පුළුවන්ද මේ වගේ දේවල්. නැත්තම් මේ වගේ දේවල් වලට අපිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. මොකද අපි පේමන්ට් එකක් කළානේ එයාලගෙන් ඕඩර්ස් ගන්නේ. එතකොට එයාලා අපිට ඩැමේජ් වෙන අයිටම් එවනවා නම් එයාලා අනිවාර්යයෙන්ම අපිට ඒක ආයෙ එක්ස්චේන්ජ් කරලා දෙන්න ඕනේ. ඉතින් එයාලා මට දෙවනියට අලුතින් එවපු පැකේජ් එකේ නම් කිසිම ඩැමේජ් ඉෂුව එකක් තිබුණේ නැහැ. මට ඒක ෆිට කරගන්න පුළුවන් වුණා. ඉතින් අද දවස මම ටිකක් අසනීපෙන් ගෙවන දවසක්. මට ඇත්තටම මගේ vlog එකට ඕන වීඩියෝස් ගන්න අමතක වුණා. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ මම ඉස්සරහට කරන්න ඉන්න අලුත් වැඩක් වෙනුවෙන් පළවෙනි ස්ටෙප් එක තියන්න යන්න. ඉතින් මේක මම කාලයක් තිස්සේ මගේ ජීවිතේ ආසාවෙන්ම කරන්න බලාගෙන හිටපු වැඩක්. ඉතින් මට හෙටක් තියෙනවා මේ වැඩේ වෙනුවෙන් චුට්ටක් එළියට යන්න. මම ඉස්සරහදී අනිවාර්යයෙන්ම දවසක vlog එකකින් අරන් එන්නම් ඒ වැඩේ මොකක්ද කියලා. ඉතින් මම ටැක්සි එකක් දාගෙන යන්න පිටත් වුණා. මොකද ඒ වෙද්දි මට හොඳටම පරක්කු වෙලා තිබුණේ. ඒ වැඩේ ඉවර කරගෙන මම දැන් යන්නේ බැංක් එකට. මම දැන් ඉන්නේ දෙනියාය ටවුන් එකේ නිසා මට ඕන කරන පොඩි අයිටම්ස් වගේක් ගන්න මම මේ ළඟම තිබුණ ලවර්ස් එකට ආවා. ඒත් මට ඕන සේරම මට එතනින් ගන්න බැරි වුණා. කීපයයි එතන තිබුණේ. ඉතින් මම හෙටත් එළියට යන නිසා ඒ ටික හෙට ගන්නවා කියලා හිතාගෙන මම එතනින් ආවා. ඉතින් මගේ වැඩ ටික කරගෙන මම ගෙදර ආව ගමන් මට ආපහු අත්තම්මලගේ ගෙදර යන්න වුණා. මොකද අද හවසට මම යාළුවොත් එක්ක පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියා. ඉතින් අත්තම්මලගේ ගෙදර ඉඳලා මට යන එක ලේසි නිසා මම හවස මෙහෙට ආවා. ඉතින් හවස අත්තම්ම හදලා දුන්න කිරි එකක් බීලා මම මේ ලෑස්ති වෙන්නේ ඌරු බොක්කේ යන්න. මගේ තව යාළුවෝ කීප දෙනෙක් එක්ක. ඔයාලා හැමෝම අහලා ඇති මේ දවස්වල සෝෂල් මීඩියා වල හැමෝම කතා වෙන බණ අහන හාමුදුරුවෝ නමක් ඉන්නවනේ. අන්නේ කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ බණත් අද රෑ 7ට ඌරු බොක්ක තුසිත පිරිවෙනේදී පැවැත්වෙන නිසා අපි ඒක අහන්න යන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් ඌරු බොක්ක අපිට ටිකක් දුර වුණත් උන්වහන්සේගේ බණ අහන්න ආසම නිසා අපි යන්න පිටත් වුණා. අපි එහෙට යද්දී රෑ 7:00 විතර වෙලා තිබුණා. පුදුම සෙනගක් හිටියේ. අපිට ඉතින් ළඟට යන්න හම්බුන්නේ නැහැ. කොහොම වුණත් අපි බණ ඇහුවා. මනුස්සති කමටහන් දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. අස්පිල්ලම් ගහන සැනින් අපි කරාවටපත් වෙන්න පුළුවන් අවස්ථා 7ක් තියෙනවා. කාල වේලාව තියෙන හැටියට මම දෙකක් විතර කියනවා. විස්තෝපින බලන්නේ අපේ පිටිපස්සට නැගෙන හොරෙන් ජනේ දෙක කන තියාගෙන. ඕගෙවල දෙන ඉතින් බණ අහලා ඉවර කරලා අපි ගෙදර එද්දී රෑ 11:00ටත් කිට්ටු වෙලා තිබුණා. ඒ ආව ගමන් තමයි මම මේ vlog එකත් edit කරේ. අදට මගේ vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් vlog එකක් අරන් එනකම් thank you for watching.